साधनादयको परमपिटिय श्री धर्मेश्वर අප විහාරස්ථානයේ වස්සාන 9 පිටි කරගනිමින් මේ මාස කීපේ පුරාවටම සතියන්තයේ තුල විශේෂයෙන් සෙනසුරාදා දවසේ උතුම් 8 බුද්ධ වන්දනාව, ඒ වගේම උතුම් ධම්සක් උතුම් සූත්‍ර සජ්ජායනාව, බෝධි වන්දනාමේ පින්කම් සිද්ධ කරගත්තා. ඒ වගේම ඉරිදා දවස් අප වෙන් කරගත්තේ ආරාධිත ස්වාමීන් වහන්සේ වෙතින් ස්වාමීන් වහන්සේලා වෙතින් ඒ උතුම් ධර්ම ශ්‍රවණය කිරීම ආදී පුණ්‍ය ධර්මයන් ඉරිදා දවස් තුල අපි යොදාගත්තා. ඒ අනුව ඇසල පුරපසළොස්වක පොහොය දවසෙන් ආරම්භ කරන්නට යෙදුණු මේ වස්සාන සඳහන් පින්කම් මාලාව පින්වත් ලොකු කුඩා ඔබ හැම දෙනාගේම නොමද සහයෝගයෙන් සහභාගීත්වයෙන් උත්තර පින්වත් සැමට ශ්‍රද්ධාව ජනනය වන ආකාරයෙන් සත්‍යාන්තයේ තුල මේ පින්කම් මාලාව අපේ විහාරස්ථානයේ තුල සහි සංවිධානය වුණා. ඉතින් ඒ සංවිධානය වූ මේ පින්කම් මාලාවේ අද මේ පැවැත්වෙන්නේ 13 වන පුණ්‍ය වැඩසටහන පින්කම. ඉතින් ඒ අනුව සති 13ක් මේ වෙනකොට ගිහිලා ස්වාමීන් වහන්සේලා 12 නම විහාරස්ථානයට වඩම්මවා ගනිමින් උන්වහන්සේලා වෙතින් ධර්ම ශ්‍රවණය කිරීම, වගේම කාව්‍යමය ධර්ම දේශනා ආදිය මේ සති 13 පුරාවටම සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ අනුව අද මේ පින්කම මේ ආකාරයට විචිත්‍ර වන්නට අලංකාර කරගන්නට ඒ අනුග්‍රහය දායකත්වයේ ප්‍රතිබල දායකත්වයේ අද දවසේ සිද්ධ කරන්නේ විශේෂයෙන් මේක වර්ෂයකට ඈතකින් පරලෝක සපත් අපි කවුරුත් දන්න මේ ගමේ හොඳ නමක් දිනාගෙන ආදර්ශවත් විදිහට තමන්ගේ ජීවිතාව ගෙන ගිය ඒ පින්බර උපාසක මහත්මේ හේතුනේ උපාලි මහත්මාණන්ගේ වර්ෂ පූර්ණ පින්කම අද විහාරස්ථානය කේන්ද්‍ර කරගැනීමෙන් තමයි මේ පුතුණුවන් ඒ වගේම දීනියන් ඒ වගේම පවුලේ ඥාතිවරුන් වගේම හිත මිත්‍රාදීන් එකතු පාදා වෙලා උපාලි මහත්මාණන්ට පින් දෙන්න පින් අනුමෝදන් කරන්න මේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව සිද්ධ කරමු කියන කාරණාව ආරාධනය හර්ෂණ පුතුණුවන් ඇතුළු ඒ පින්වත් පවුලේ සියලු දෙනා විසින් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම හෙට පෝය දවස වුණත් දහවැල මහා සංඝරත්නයේ විශේෂෙහි ඒ සංඝගත දක්ෂිනාදිය සිද්ධ කරලා පියතුමාණන්ට පින් දීපින් අනුමෝදන් කිරීමේ මාහැඟි පින්කම මේ වර්ෂයක් ගත වෙන අවස්ථාවේ ඒ පුතුණුවන් දීනියන් කල්පනා කරා මේ පින්කම නිවසේ සිද්ධ කරනවට වඩා මේ වස්සාන සමයේ බොහෝ දෙනෙක්ට අපේ හාමුදුරුවනේ මේ පින්කමට සහභාගී වෙන්න පුළුවන්. ඒ නිසා පියාට පින් දෙන්න පින් අනුමෝදන් කරන්න මේ පින්කම තව තවත් ලස්සන කරගන්න පුළුවන්, අලංකාර කරගන්න පුළුවන් කියන ඕනකම ඒ වටිනා සත්පුරුෂ සිතුවිල්ල හදවතේ දරාගෙන තමයි මේ උදාාරතර පින්කම අද දවසේ මේ විදිහට සවි සංවිධානය කරගන්න. ඉතින් උපාලි පියතුමාණන් ගැනත් අපි වචනයක් කතා කරන්න ඕනේ. ඉතින් එතුමාට විශාල ඕනකමක් උවමනාවක් තිබ්බා මේ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදවෙන සංඝාවාසය ඉක්මනින්ම ඉවර කරලා එතුමාට දකින්න පුදුමාකාර ඕනකමක් උවමනාවක් ආශ්‍රයතාවයක් උපාලි මාමඩ තිබුණා කියන කාරණාව අපි දන්නා හොඳ ආකාරයෙන්ම. ඉතින් එතුමා පන්සලට ආවත් ගමේ කොහේ හරි නිවසකට ගියත් මේ පන්සල ගොඩනගන
විදිහ විහාරස්ථානය සංවර්ධනය කරගමු කියන අදහස තමයි එතුමාගේ හදවතේ උඩින්ම තිබ්බේ. ඉතින් මේ කාර්යයන් වලදී සුවිශේෂී දායකත්වයක් උපාලි මාමා විහාරස්ථානයට පිට ලබලා දුන්නා. ගමට පන්සලට විශාල ශක්තියක් සහයෝගයක් එතුමාගේ අතින් සිද්ධ වුණා. ඉතින් ඒ අවසාන කාල වකවානුව තුලත් අසනීප තත්වයෙන් හිටියත් මේ කට්ටිය මෙතන පන්සලේ ඇවිල්ලා ඒ කටයුතු කරනකොට ශ්‍රම දාන කරනකොට ගඩොල් ටික උඩට අදිනකොට වැලි ටික අදිනකොට එතුමා ගෙදර ඉන්නේ නැතුව බලාගෙන හරි ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්නවා. ඉතින් හාමුදුරුවනේ බර උස්සන්න බෑ, මහන්සි වෙන්න බෑ, මම බලාගෙන හරි ඉන්නම්, ඒක මගේ හිතට සහනයක් කියලා එහෙම කියපු අවස්ථා එතුමා තුළ තිබුණා. ඉතින් සත්පුරුෂ අදහස් පෙරදරි කරගත්ත පින්සිතුවිලි වලින් හදවත පුරවගත්ත පන්සලට ස්වාමින් වහන්සේලාට පුදුම ලැබියාවක් ආදරයක් තිබිච්ච පියෙක් තමයි මීට වර්ෂයකට ඉහතදීන් අපාතරින් සදහටම ජන්මාන්තර ගත වුණේ. ඉතින් මේ පියා වෙනුවෙන් දරුවන්ට ලබලා දෙන්න පුළුවන් උත්තරීතරම පින්කම මේ වෙලාවේ මේ ගම සම්බන්ධ කරමින් පන්සල සම්බන්ධ කරගනිමින් බොහෝ දෙනෙක්ට මේ කාව්‍යමය ධර්මදේශනාවක් ශ්‍රවණය කරවා ගන්න ඉඩහසර වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව එතුමාට පින් දෙන්න පින් අනුමෝදන් කරන්න තමයි දරුවෝ ඥාතිවරු ටික අසල්වැසියෝ හිත මිත්‍රාදීන් වශයෙන් ඊයේ සන්ධ්‍යාවේ ඉඳලා මේ විදිහට මේ යුගාසන කාව්‍යමය ධර්මදේශනාව පවත්වන මේ ධර්මාසනය මණ්ඩපයන් අලංකාරව නිර්මාණය කරගන්න තරුණයන්ගේ සහයෝගය ලබාගෙන ශක්තිය ලබාගෙන මේ විදිහට මේ අලංකාර මණ්ඩපය සකස් කරගත්තේ. ඉතින් එහෙනම් මේ වෙලාවේදී මේ උතුම් සත්පුරුෂ අදහස් පූර්වාංගමව තමයි මේ උතුම් වූ කාව්‍ය මේ ධර්ම දේශනාව අද දවසේ සිද්ධ කරන්නේ. ඉතින් අපි ආරාධනා කරන්නට යෙදුණා අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේලා දෙනමකට. ඉතින් යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවක් මීට වසර මං හිතන්නේ 5කට පමණ ඉහතින් තමයි පන්සලේ පැවැත්වුවේ. ඊට පස්සේ තමයි මේ විදිහේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවක් අද දවසේ මේ කාලයකට පස්සේ ඔබට දකින්න පුළුවන් පින්කමකට තමයි අද ඔබ මේ සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව අපි ආරාධනා කරන්නට යෙදුනා පෑලව ධම්ම ගුත්තාරාමේ වැඩ වාසය කරන ඒ වගේම අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ගෞරවනීය අපේ පූජා පිටියේ අනුරුද්ධ පොඩි හාමුදුරුවන් වහන්සේ ඒ වගේම පෑලව විමල රන්සේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමට අපි ආරාධනා කරන්නට යෙදුණා මේ උතුම් පින්කම සඳහා වඩින ලෙස. ඉතින් උන්වහන්සේලා බොහෝම කරුණාවෙන් ගෞරවයෙන් යුක්තව අපේ ආරාධනාව පිළිගෙන අද මෙහි වැඩම කොට වදාලා. එසේනම් අපේ ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේලාට අප වෙනුවෙන් කරුණාවෙන් යුක්තව මේ කාව්‍යමය ධර්ම දේශනාව සිද්ධ කර දෙන ලෙස අපේ දහත් තට්ටු පිළිගන්වමින් උන්වහන්සේලාට ආරාධනාව සිද්ධ කරමු. එසේනම් මේ මොහොත තුලදී අපේ මේ වැඩම කොට වදාළ අපේ පඬිත හාමුදුරන් වහන්සේලාට ආශිර්වාදය නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ සිදු කරනු ලබන උදාරතර පින්කම් තුලින් උන්වහන්සේලාගේ ඉදිරි අනාගත ධර්ම අධ්‍යාපනය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් වේවා. ධර්මඥානය දිනෙන් දින දියුණු පමුණු භාවයට උන්වහන්සේලාගේ ආදරණීය මව්පියන්ට ඒ වගේම ගුරුවරුන්ට ඒ සෑම දිනාටමත් මේ සිදු කරනු ලබන උතුම් පින්කම් තුලින් උන්වහන්සේලා දෙනමට
නිදුක් නිරෝගී භාවය රත්නත්‍රේ පිහිට ආශිර්වාදේ රැකවරණය මෙපින් බලයෙන් උදා වේවා සලසේවා කෙලවර පතන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ශක්තිය උන්වහන්සේලාටත් හේතු වාසනා වෙත්වා කියා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරගනිමින් නැවත වතාවක් අපේ ගෞරවයෙන් යුක්තව උන්වහන්සේලාට මේ උතුම් වූ කාව්‍ය මේ ධර්ම දේශනාව අප වෙනුවෙන් කරුණාවෙන් සිද්ධ කර දෙන ලෙස අපි සෑම දෙනාම සාදු නාදයක් පවත්වමින් උන්වහන්සේලාට ආරාධනා කරමු. සාදුකාරයක් පවත්වන්න පින්වත් සෑම දෙනාම තවත් වතාවක් සාදු කියන්නේ කලතන්නට පළමු සාහිත මාකරන්ද ගුරු දේවෝනක් ලෙසින් කවදත් සිත් බැන්ද අපේ ලොකු සාමිදු හද බැතියෙන් පානැමද අවසර පාතමි යෝග බණ දේශනාවට කටින චීවර ආනිසංසය වචනයෙන් බෑ කියන්න දැනුම බුද්ධිය කොතෙක් තිබුණද පන්හි දෙත් බෑ ලියන්න මිහිරි කටහඬ කොතෙක් තිබුණද ගියකින් බෑ ගයන්න පියවි ඇසකින් පියවි සිතකින් කිසිම විට බෑ සොයන්න පළමුව දෝත නාලලත මාත පිහිටන්න තුන් සිත පැහැද ගෙන දේශාවන යොදවන්න නිවනම පාතාගෙන පී
පාල පොබෝදාන්න තේවරක් සාදෝ නාද කවුරුත් පතුරන්න දිවි මග පුරා රාන්නරුණාලෝ පිබිදෙන්න දහමට අනුව තුන් සිතුවිලි හසුරන්න කවුරුත් සිතින් මින් පසු පිරි සිදුවෙන්න කියමුද නමස් කාරය පන් සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. අරයොම දෙමි දේවි යන්හාට එන්න සාදු සිතින් මේ දහම්මාසන්න විදු කෙලෙස් මාල සේදියන්න සාරගුණෙන් නිවනට සැරසෙන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සද්ධා බුද්ධ සම්පන්න සාදු සත්පුරුෂ කාරුණික පින්වත්තුනි, ඔබ සෑම දෙනාම අද මේ කලල් පිටිය ශ්‍රී ධර්මේශ්වරාරාම තමන්ගේ විහාරස්ථානයට මේ පන්සලට පැමිණිලා මේ මොහොතේදී සූදානම් වන්නේ උතුම් වූ යුගාසන කාව්‍ය මේ ධර්මදේශනාවකට තමන්ගේ සිත් සතන් යොමු කිරීමටයි. එහෙනම් ඔබ සෑම සියලු දෙනාම සමන්ගේ සිත, කය, වචනය කියන මේ තිදොරම සංවර කරගෙන අනවශ්‍ය කතා බහ, අනවශ්‍ය වැඩ සියල්ලක්ම නතර කරලා මේ වටිනා පුංචි කාලය අපත් සමගම ගත කරන්නට ඕනේ. ඉතින් අද මේ කාව්‍යමය ධර්මදේශනාව සඳහා අරමුණු කරගෙන සඳහන් වන්නේ ජී.ජී. උපාලි වියෝවටපත් ජී.ජී. උපාලි පියාණන්ට වසරක් පිරීම නිමිති කරගෙන හර්ෂණ පුතු ඇතුළු එම දූදරු පිරිස විසින් තමයි මේ යුගාසන කාව්‍යමය ධර්මදේශනාව සඳහා දායකත්වය කර බරපැන්ගෙන කටයුතු කරනු ලබන්නේ. එහෙනම් අපි කාව්‍යමය ධර්මදේශනාව ආරම්භ කරමු. අද මේ කාව්‍යමය ධර්මදේශනාව සඳහා අපි දෙනම විසින් මාතෘකා කරගෙන එන්නට යෙදුනේ, කියන්නට බලාපොරොත්තු වන්නේ චත්තමානවක ගාථා පිළිබඳව එහි ආරම්භම කියවෙන චත්තමානවක කතා පුවතයි. ඊට ප්‍රථමයෙන් අපි තෙරුවන් වන්දනාව සිද්ධ කරමු. සෑම කෙනෙක්ම දොහොත් මුදුනේ තබා ගන්න.
සමතිස් පෙරුමන් සපුරා සසරක දුක නිවාදොන් සවනක් ඝන රැස් කෙරණින් මී මණ්ඩලට එළිය දොන් සිරිමත් බොදු ගුණ වපුරා නිවන් කෙතේ මිහිර දොන් දෝතම නලලත තබමින් වන්දිනෙමි මම බුදුරදුන් දෝතම නලලත තබමින් වන්දිනෙමි මම බුදුරදුන් කෙලෙස් වනය හලෝ කරමින් ප්‍රඥාවේ එළිය දුන් අවන්දුරු දුක වනසා විදසුන් මග කියා දුන් නිවාදාහ සංතානයි නිවන් සුවය ලබා දුන් නමදිමි සඳහම් ගඟුලට මාරසෙනගට පහර දුන් දරකසාවත සියොළඟ සිල් ගුණයෙන් මිහිර දුන් එදා මෙදා තුර සසුනට නිරතුරුවම එළිය දුන් සදානන්දනීය නිවන් ගමනට තුන් සිතම දුන් දිනෙමි මහා සංඝරුවනට තබා දෝත ආත්මුදුන් වන්දිනෙමි මහා සංඝරුවනට තබා දෝත ආත්මුදුන් දම් දේශනා විටදී තුන් සිත පහන් කර ඒ ගැන ඔබේ අවධානය පෙරටු කර වෙන වෙන කල්පනා මනසින් ඉවත් කර දෙන්න කුසාදු කාරය ආත් මුදුන් කර ලත වෙන විටදී
නොලැබෙනවා සනාවට බෙහෙතකි බුදුදහම සිත් වේදනාවට එකඟව තථාගත අනුශාසනාවට දේශවන දෙන්න මේ කවි දේශනාවට සසරේ රුදු බිය නැති කර ගන්න එක මොහොතක් හෝ සැනසීලි වන්න මේ අත් බවයෙන් සිත පහදන්න නිරන්තරව බුදු බණම අහන්න. පින්වතුනි චත්තමානවක ගාථා කියන්නේ පුංචි කාලේ අපි දහම් පාසලේ ඉස්කෝලේදී හැමදාම ගිරවුන් වගේ කියපු ගාථා තුනක්. හැබැයි මේ ගාථා තුනේ අර්ථය සහ අතීත කතාව අපි ඉගෙනගෙන තිබුණේ නැහැ. අද මේ කාව්‍යමය ධර්මදේශනාව තුළින් කියන්නේ ඒ අපූර්ව කතාව සහ එහි තේරුමයි. මෙතෙන් පටන් ඒ අපූර්ව චත්තමානවක කතා පුවත අපි ශ්‍රවණය කරමු. මෙන්න මෙතෙන් සිට පාසල ඇරි පිට වෙන්නට පෙරවන්ත තෙරුවන් ගුණ ගායා පුබුදා ලයි චිත්ත මේ ගැන විමසමින් දැනගන්නට ඇත්ත කතා පුවත ආරම්භමි කවි යෙන් චාන්ත ලෝ සතවෙත කුලෝනෝ ගුණයෙන් සිත යොදවා දීසෙත දහම් ගාංගුලැල්ලේ සිසිලස රාඳවා පාමිත පුහුදානන් සසරෙන් ගොඩ කරවා සතවෙත මොක්පු රේමන් පෙත් හෙලි කිරුවා ලෝතුරු බුදු සමිඳු ආරෝණට පෙර නැගුණේය පිහිට
පීටක් ලැබිය යුතු කවුදැයි සිහිකෙරුණේය දිව ඇස යෝමා සිව්දෙස පිළිබඳ ගන්නේය පින්වත් මානවක යකේ බුදු ඇස ගැටුණේය දස බල දිනිදු වැඩ සිටි කාල ජේතවනේ නැනවත් තරුණයෙක් සාරසවි ඇතුළුනේ 12ක් වසර ගෙව්වා රන් සෙවනේ නොයෙකුත් ශිල්ප ඒ අතරම පුහුණුනේ ආන්න පින්වතුනි අතීතයේ තිලවට තිලක ලෞතර බුදුහාමුදුරෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ මහා කරුණා සමාපatti සෝයට සමවැදිලා අද මම කාටද පිහිටවන්නේ කවුද අද මගෙන් පිහිට ලබන්නේ කියලා බලන වෙලාවේ අපුරෝ චත්ත මානවක කියන මේ තරුණයාව බුදුහාමුදුරන්ගේ නෙත ගැටුණ පින්වතුනි අවුරුදු 12ක් මේ ශිල්ප හදාරලා මේ චත්ත මානවක කියන කුමාරයා දැන් ගම රට බලා යන්නයි මේ සූදානම චත්තය නාම හිමිය ඔහු එම මානවක චිත්තය හැම විටම යහපත් නොවී සැක මත්විය දහම් මත්තේගී කියානික සිත්විය තවක් දුරයිගෙනුම ගුරුන් රැක 12ක් වාස් ගෙවා සියලුම ශිල්ප දිනා ගම රට බාලා සීත සතුටින් පිටත් වුණා යන අතරතුර නැහිතවත් පිරිස පිනා මන් සන්තෝසින් ඔහු නගරෙට ළඟා වුණා පින්වතුනි අවුරුදු 12ක ගැනීම නිමා කරපු මේ චත්තමානවක තරුණයා ගුරුවරුන් ඒ වගේම දෙමව්පියන්හට බොහෝම ලෙන්ගතුව සියලු ශිල්පයන් හදාරලා අද ගම රට බලා යන්නයි මේ සූදානම් වන්නේ මේ වෙලාවේ ඔහුට අපූර්ව හැකියාවක් තියෙනවා ලස්සනට ගීත ගායනා කරන්නට ඔහු කල්පනා කරනවා මම යන අතර මග නගරයේ ඉන්න මිනිසුන්වත් පිනවන්න පුළුවන් නම් මගේ හැකියාවන් මොනතරම්නම් අගනේද කියා බලමු අපි එතෙන් සිට කුමක්ද සිදුවන්නේ කියා සින්දාදිය මැද වේදිකාවක් සකස් වන්නේ
එම දිනේ පිනාසිත කාය මිහිරිගියෙන් සනසවන්නේ වැසියනේ මනාපය විය නුවර දනහට චාන්ත ගැන පා මින්සෙනේ ඔවුන් ළඟ ඇති රන් රිදී අබ රණත් දුන්නා සතුටිනේ දින ගණනක් පැවැත්නුවා ප්‍රසංගය ඒ හැම දිනම තොට්ටු පඳුරුත් ලැබුණේ නුවරුන් සතුටු වියෝ ගුණ ගැයෝය සති ගණනක් ගියත් අඩුවක් නොවුනේ ඉපයූ සියලු වස්තුව එක් රැස් කෙරුණා කොටසක් මව්පියන් පිදුමට සිත යෙදුවා ඇඳුරන් ශිල්ප දුන් අය සිහි යට නැගුවා ගුරු පුද පිනිස යන්නට ඔහු පිට වෙනවා ඇත්ත පින්වතුනි එදා ඔහුගේ අපූර්ව වූ හැකියාවෙන් නගර ගම්දොර වැසියන්ගේ මනදුල පිනවන්නට ඔහු සමත් වුණා. එපමණක් නොවේ ඔහුගේ අපූර්ව වූ හැකියාවෙන් ප්‍රීතියටපත් වූ එරට වැසියන් තමන් සතු රන් රිදී මුතුමැණික් ආදී ආභරණ මුදල් වෙනුවට මේ චත්තමානවක තරුණයාගේ අතර දෙනු ලැබුවා. ඒ සියල්ල සති ගණනාවක් මුළුල්ලේ පැවැත් වූ ප්‍රසංගයෙන් අනතුරුව එකතු කරගත් මේ චත්තමානවක තරුණයා තමන්ගේ රත්තරන් දෙමෝපියන්ට හා ගුරුවරුන්ට මේ සියල්ල බෙදා වෙන් කළ යුතුයයි තීරණයක්ගෙන ගුරුන් පුදන්නට ගම රට බලා යන්නයි දැන් බලාපොරොත්තුව. දිගු ගමනක් යාම සඳහා පිටත් විය සෑහෙන පමණ අඩු වැඩියක් සමග පැස කහවණු මෙන්ම තව වස්තුව දරාහිස මෙම මානවක සිතමින් යයි ගුරුගේ බස මද දිගට මේ චත්ත තරුණයා ශිල්ප දුන්නාය සිතමිනා
වෙහෙස නොබලා ඇවිද යන්නේ සිය ගණන් ගාව් ගෙවමිනා අතර මග එක් ගසක් මුල සිටි තිලොව හිමියන් හමුවනා වෙස්වාලාගෙන සිටින යකෙකැයි කියා සිතලා බයවෙනා නැවත නැවතත් හොඳට බැලුවා සිතේ සංකා ඇතිනියා මගේ බුදුහිමි ශාන්ත විලසින් වැඩ සිටියේ දෙනු වන්පියා අතුරු අන්ත්‍රා කිසිත් නැති බව චත්ත හට වැට හිගියා ඉදිරියට විත් දණ්ඩ නමමින් බුදු සාමිදුහාට වැඳ පින්වතුනි එදා චත්තමානවක තරුණයා අතරමඟදී මහා වනාන්තරයක ආරම්භයේ සනිටුහන් කරන විශාල වෘක්ෂයක් මුල අප තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආකාරය දකිනවා. බුදු හිමියන් කියා එකපාර හඳුනා ගන්න බැරි වුණත් දුර සිටම බලනවා මේ සොරෙක්ද යක්ෂයෙක්ද කියා. මද වේලාවක් බලා සිටින මේ චත්තමානවක තරුණයාට වැටහි යනවා මේ සිටින්නේ කිනම් හෝ භික්ෂුවක් ඔහුගෙන් මට කරදරයක් නැති බව. මෙසේ දැනගත් මේ චත්තමානවක තරුණයා උන්වහන්සේ ඉදිරියේ දණ්ඩ නමස්කාර කරමින් එදා මේන්න මේ විදිහට ප්‍රශ්න කිහිපයක් විමසනවා. පින්වතුනි චත්ත වේය මගේ නම හිමි සමිදුන්නේ හිමියන් කවුරු දැයි මාට පවසන්නේ මේ ලෙස විමසු කල බුදු හිමි දෙසමින්නේ ගෞතම බුදු සමිදු බව පවසන්නේ හිමි ඔබේ ගුණය ගැන අපමණ දේ ඇසුවා ඉනමුත් මෙතෙක් දවසක් දක්නට නැතුවා අද දින ඇසින් දැක ගන්නට පින් ලැබුවා දොහොත් මුදුන් දී වැඳ දෙදා නම නැමුවා අපමණ පීති
යකී චන්තට ඇති වෙන්නේ හිමි සමගින් කුළුපගලෙස දොඩමින්නේ ඇතිවන ගැටලු ගැන බුදු බස විමසන්නේ දෙන පිළිතුරෙන් තව තව පැහැදිලිවන්නේ පින්වතුනි, ඒ චත්තමානවක කුමාරයා එදා ලෞතර බුදු පියාණන් ඉදිරියේ වැඳ නමස්කාර කරමින් උන්වහන්සේ ලෞතර සම්බුදු හිමියන් බව දැනගත් පසු ඔබ වහන්සේ පිළිබඳව මා අසා සිටියද ඔබ වහන්සේ සියසින් දක්නට සසරේ පින් පුරාගෙන වෙත් දුටුවේ යදයි උන්වහන්සේ සමග කුළු පඟ පිළිසඳරකින් මේ ඉදිරි කතාව එදා මෙන්න මේ විදිහට අපි ආරම්භ කරමු. කවි බාන කියනවා අපේ මොහොතක ඉඳලා සමහර දෙනා ඇත සුවනින් දට වැටිලා එහෙනම් පින්වතුනි පොඩියක් ඒ ගැන සිතලා අවදි කරමු සාදු කියලා හඬ නගලා මොනවද පින්වතුනි දත් නැති සියලා වගේ වාරුව නොමැති කිරියම්ලා ටිකක් වගේ දෑතම නාලල වෙත තබවා බැති සිතිනේ හයියෙන් සාදු හඬ පතුරනු පින්වතුනේ මදි 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 බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා වටපිට ගහකොළ සෙලවී යන්නට තව අයියෙන් ඔබ සාදු කියන්න මදි 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 බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා බණ කියනා අපි උඩ විසිවන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි 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 බව තව වැටහෙනවා
සහතික දෙන්නට තව කල් යනවා උඩගිය පොඩි බිමට වඩින්නට තව හයියෙන් ඔබ සාදු කියන්න දැන් නැති සාදු කියන්න කිව්වේ අපි උඩ එන්නවත් පහළ එන්නවත් නෙවෙයි මනුස්ස ලෝකේ පින් කරනකොට අකනිටා බඹලොවට යනකම් දෙවිවරු සාදුකාර දෙනවලු මනුස්ස ලෝකේ පින් කරනවාද කියලා පින්වතුනි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ සාදුකාර පවත්වලා තවුස නිවන් දැක්කේ. ඒ වගේම අද මේ පුරවරයක් සාදු හඩින් නිම්නාද වෙද්දි දෙවි බඹවරු පවා සතුටු වෙනවා ඇති. මේ මහා සෙනගක් මැද බුදුබණ ගැයෙන බුදුබණ කියන ශබ්දය ඇහිලා පින්වතුනි. ඉතින් අද අපි මේ කාව්‍යමය ධර්ම දේශනාවෙන් ඔබට දේශනා කරන්නේ අතීත කතාවක් චත්තමානවක කතා පුවතයි. අපි කලින් මේ දේශනාව නතර කරන්නට යෙදුනේ මේ චත්තමානවක කුමාරයා එදා ලෞතර බුදුහාමුදුරු ඉදිරියේ වැඳ නමස්කාර කරමින් උන්වහන්සේ ලෞතර සම්මා සම්බුදු හාමුදුරුවෝ කියා දැනගත් පසු ඔබ වහන්සේ පිළිබඳව මා අසා සිටියද ඔබ වහන්සේ සියසින් දක ගන්නට සසරේ පින් පුරාගෙන විත් දුටුවේ අදයි. උන්වහන්සේ සමග කුළුපග පිළිසදරකින් මේ ඉදිරි කතාව මෙන්න මේ විදිහට අපි ආරම්භ කරමු. නැවතත් චත්ත සම්බුදු හිමි අමතනවා ඔබ හට ගීත ගයනට හැක සැක නැතුවා ඒ ගැන දැනගන්න මා කෘතු හල නැතුවා ඒ සිතිවිල්ල ඉටු කළ මැන මා පිනවා. පින්වතුනි මේ චත්තමානවක තරුණයා බුදුරජාණන් වහන්සේට පවසනවා මම හිතනවා ඔබ වහන්සේට ගීත ගායනා කිරීමට හැකියාවක් ඇති කියා. බුදුහාමුදුරුවනේ මමත් ඔබ වහන්සේට ගීතයක් කියන්නම්. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේත් මට ගීතයක් උගන්වන්න. එදා චත්තමානවක තමන් දන්න ගීත කිහිපයක් බොහෝම ලස්සනට ගායනා කරාට පසුව බුදුහාමුදුරුවෝ අපූර්ව ගීත පෙළක් මේ චත්තමානවක තරුණයාට උගන්වනවා. අපි ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගීත ගායනා කරලා චත්තමානවක කුමාරයාගේ හිත සතුටු කරපු ආකාරය මෙතෙන් පටන් විමසා බලමු. තව බෝදුර යන්න ඇත මාට රුදුරුවන පෙත් අතරිනේ පාලු සංකා නිමා කෙරුමට ගීතයට හැක සමිදෝනේ වේස නැසුමට සිතේ සතුටට ගීත
යමියානේ මිරිගියක් කියා දෙනු මැන බොහෝ පින් බුදු හිමියනේ චත්තගේ බාසට බුදු හිමිකම් දුන්නේය කැටිකොට බුදු ගුණය ගී කවි බැඳුනේය මේ ලෙස ගීය ශ්‍රී මුඛයෙන් දේශුනේය ඇසුවහු සිතට සැනසිලි සුව දැනුනේය මෙන්න මේ ආකාරයට එදා බුදුහාමුදුරෝ තමන් දන්න ආකාරයෙන් බුද්ධ ධම්ම සංඝ යන උතුම් රත්නත්‍රයේ කැටිකොට අපූර්ව ගීත තුනක් ගායනා කරනවා. අපි බලමු මොනවද ගීත තුන කියලා පින්වතුනි. යෝවද තන් පාව රෝමානෝ ජේසු සක්්‍ය මුනි භාග වාකාත කිච්චෝ පාරගතෝ බල විරිය සමන්ගී තන් සුගතන් සාර නත්තමෝපේමි මාහැගි වදනින් ලෝසාත සැනසූ සසරේ කළ කී අමාමැනියෝ විරියෙන් බලයෙන් සසර නිමා කළ බුද්ධං සරණං හිමි මග ගනිමි බුද්ධං සරණං හිමි මග ගනිමි රාග විරාග මා නේජමා සෝකං ධම්මම සංකාත මප්පාටිකුලම් මధుරමිමං පාගෝ නං සෝවිහත්තං ධම්මමිමං සාර නත්තමෝපේමි රසයෙන් ඇල්මෙන් සැපෙන් නිවත් වේමි පිළිකුල් නොම ඇති ගඟුලැල්ලේ දහමෙන් මිහිරෙන් ඉහලින් පැහැදිලි දැක්මෙන් දම් සරණයි මාට සරණක් නැත අන් දම් සරණයි මාට සරණක් නැත අන් යත්තච දින්නමා හප්පාල මාහෝ
චතුසුසුචීසු පුරිස යෝගේසු අට්ඨච පුග්ගල ධම්ම දාසාසේ සංගමි මන්සාර නත්ත මුපේමි හැම දින දිනමින් මග බලවත්නෝ මග ඵල සිව්සත් ලෙස නිවුනාවෝ අරියට පුද්ගල පිරිසකි පැසසෝ පින්කෙත සංගසාර නින්සනසෙන්නේමි පින්කෙත සංගසාර නින්සනසෙන්නේමි පින්වතුනි ඒ විදියට බුදුරජාණන් වහන්සේ දා චත්තමානවක තරුණයාට තුනුරුවන්ගේ ගුණ කැටි කරගත් අපූර්ව වූ ගීත තුනක් උගන්වා වදාළනවා. දෙසෝ එක සැනකින් සටහන් මතකයේ සටහන් වූයේ අපූර්ව ගීත තුනසා මේ චත්තමානවක තරුණයා බුදුරජාණන් වහන්සේට පවසනවා එදා මෙන්න මේ විදිහට බුදු සමිඳුනේ ඔබ දෙසුගී හරි මිහිරි එකවරටම හිතේ රැඳුණා හරි සතුටුයි යන මග විඩා පාත් නැසුමට පාන් කාදුයි මගේ සිත සනසන්නහිමි කල දේකාදිමයි චත්ත මානවක තෙම දැන් ගමන පිටත් වී යනවා සුළු අනයද පසු කරමින් ඝන කැලයට පිවිසෙනවා පාලුකාන් සිය නැසුමට බුදු හිමිගී පප් මුමුණනවා වනය මැදදී අනේ ඔහුට නොසිතු දෙයක් සිදු වෙනවා පින්වතුනි ඔබට මතක ඇති මුලින් අපි ඔබට සඳහන් කළා තිලවට තිලක බුදුරජාණන් වහන්සේ අලුයම බලනවා අද මම කාටද පිහිටවන්නේ කියලා චත්තමානවක නැමැති මේ තරුණයාට සිදුවන විපත පිළිබඳව දකින බුදුරජාණන් වහන්සේ එදා ඒ විපතින් ගලවන්නට බැරි වුණත් මරණින් පසු යන ස්ථානයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිතලා ඔහුට සුගතියක් සලසාලන්නටයි ඒ වනය අතරමැද ගේ තුනක් උගන්වන්නට යෙදුනේ. ඒ ගේ තුනක් උගන්වන මුවාවෙන් උන්වහන්සේ වැඩ සිටින්නට යෙදුනේ. අපි බලමු මේ චත්තමානවක තරුණයාට වනයේ මැදදී කුමක්ද සිදුවන විපත්තිය කියලා. මං පාරණ සොර මුලකුයි මේ වනයේ රැක ඉන්නේ වස්තු තියෙන අය කවුදයි උන් හොඳ හැටි
අඳුනන්නේ එහෙම අයෙක් ආවොත් එම පන බේරන් නොම යන්නේ මානවකට කුමක් වේද තව ටිකකින් පවසන්නේ චත්ත මානවක සතුටින් ගුරු පිදුමට සැරසෙනවා තෙරුවන් ගුණ ඔහුගේ සිතේ මේ වන විට සිහි වෙනවා බුදු හිමි දෙසු ගාථා තුන නොනැවතීම කියවනවා ඉදිරියේ ඇති අන්තරාව ඔහුගේ අතේ නොපෙනෙනවා සොරමුල එකවර කඩා පැන්නා ඔහු යන මග ආව හිර කරලා චත්තතෙ මේතාව මත්ගාතා ගැන ගායනා කරයි කට ඇරලා දීපිය තෝළඟ ඇති හැම වස්තුව සොරුන් කියයි දැන් අනකරලා ඉදිරියටම පැන තර්ජනය කරයි අසිපත් වහත් පෙන්නාලා අසිපත් වහත් පෙන්නාලා කෝපවුසොරා අසීපත සුරා තට ගන්නේ ඔහු ඉදිරියට පැන වස්තුව උදුරන්නේ තෙරුවන් එකම වස්තුව බව ඔහු දන්නේ කනකරුවන් ගැන ආසා නොම වන්නේ සොර දෙටු අගේ අසීපත යලි එස වෙනවා මානවකගේ ගිලහරහා මතු වෙනවා පින්ව
වත්මාන වකගීර නම දැන් විසඳෙනවා හිසසුන් සිරුර රඹ කඳමින් බිම හෙළුවා චත්තගේ කාලය මෙලොව විසුමට අවසන් වී යන බව දන්නේ තිලොවග බුදු හිමි එදා හිමි දිරියේ දිව ඇස යොමමින් දැනගන්නේ මරණය වලකනු අසමත් වූවත් දෙව්ලොව වෙත ඔහු ගෙන යන්නේ චත්ත මානවක කතා පුවත දැන් මේ ලෙස අවසානය වන්නේ මේ ලෙස අවසානය වන්නේ පින්වතුනි මේ උතුම් චත්තමානවක කතා පුවත අපි මේ විදිහට නිමා කරමින් එහි ඇති ආදර්ශයන් ගිරවුන් මෙන් කියවූ මේ ගාථා තුනේ අර්ථ දැන තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව පිහිටවා උතුම් චතුරාර්ය සත්‍ය අපි එකම සඳහම් මණ්ඩපකයේදී අවබෝධ කරගමු සාදු 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 හොඳයි පින්වතුනි අද දින මෙම උතුම් කාව්‍යමය ධර්ම දේශනාව මේ ආකාරයට සංවිධානය කරන්නට යෙදුනේ ඒ උතුම් වස්තුම් මාසය අරමුණු කර ගනිමින් ඒ පවත්වනු ලබන්නා වූ පින්කම් මාලාවේ තවත් එක් පින්කමක් වශයෙන් මෙම උතුම් පින්කමෙහි දායකත්වයේ දරන්නේ එමීට වසරකට ඉහත මිය පරලොව සපත්වන්නට යෙදුනා වූ උපාලි මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස දුවා දරුවන් සහ ඥාතීන් විසින් එසේනම් මේ මිය පරලොව යන්නට යෙදුනා වූ පින්වත් මහත්මාණන් ප්‍රමුඛ වර්ග පරම්පරානුගත සියලුම ඥාතීන්ටත් මේ ස්ථානයට සහ සම්බන්ධ වන්නා වූ ඔබ අප සෑම දෙනාගේමත් නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ සියලුම ඥාතීන්ටත් මේ පින්පෙත් සාදු සාදු අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීම තුලින් ඔවුන්ගේ භවගාමී ජීවිතය සුඛී සුවපත් භාවයට පත් වේවා ඒ වගේම සම්මිය දෘෂ්ටික දෙවියන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ දේවය සසු වඩා වර්ධනය කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම ඔබ අප සෑම දිනාටමත් සම්මිය දෘෂ්ටික දෙවියන්ටත් ඔබ අප නමින් මිය පරලොව යන්න දුනා වූ මෞදමාපන්න තුරු සියලුම ඥාතීන්ටත් මේ රැස් කර ගන්නට දුනා වූ කුසල පුණ්‍ය ශක්ති ධර්මයන්ගේ බලයෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි කවුරුත් වන්දනා කරගන්න. නරකට එපා කොතනක වත් තන දෙන්න සිතකට එපා නිම් නැති ආශා දෙන්න දුරකට යන්න
පෙර මග ගොස් හුරු වෙන්න සසරට බියද නම් පින් කර ගන්න නෙත්වල කඳුලැලි වියකී අන්නයි සිත් තුල සනසුම් සුවය ලබන්නයි බක්කුල හිමිගේ නිරෝගී වන්නයි මෙත් බලයෙන් ඔබ නිවන් දකින්නයි මෙත් බලයෙන් ඔබ නිවන් දකින්නයි ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි සමතෙස් පෙරොම් සපුරාගෙන සසර පුරා මතු බුදුවන්න පැතුමන් මගේ මනසේ දරා ආවත් මේ ලෙස තනිවිවන වෙතක් කරා මට සිවන්නේ නුඹමයි මගේ යශෝදරා පිපුනත් සාරසේ මතමානෙල් අරවින්ද නුඹෙරුව සමග සමකරනට පුළුවන්ද පින්බර යශෝදරණියේ මගේ හිත බැන්ද සීනෙන් ඇවිත් ළඟ ඉන්නට පුළුවන්ද සඳ කිරණ නිල්ලාසට නැගෙන විට මට සිවන්නේ නුඹමයි මතකයෙන් පිට එනමුත් මේ මා ගොදුවන මග අවදි කොට නොබලායිදිමි පුන් සඳ දෙස අහස යට සිහිලල් සුළඟ ආමුසොවි සතර දෙසේ සුන්දර යශෝදරණියේ නුඹ
හඬම ඇසේ නුඹේ හඬ තානීව මම ඉවසා ගමිද කෙසේ එම විට මාගේ දැතින් යුග සවන වැසේ ඉපදී එදා භවයෙහි අපේ සඳකෙන්දොරෝ ඊසරසාරින් මගේලායවන විටසිදුරු නුඹ මා අතර